welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද පොසොන් පොහොය දිනය. ඉතින් ඔයාලා හැමෝටම පින්බර පොසොන් මංගල්‍යයක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එක පොසොන් සම්බන්ධව. ඉතින් අද ඉතින් පොසොන් එකට යන්න තමයි හදන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඒ වගේම තමයි මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් ඔයා ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාගෙනම යන්න. ඉතින් අපි වීඩියෝ එකට යන්න වැඩි කතා නැතුව. උදේ නම් මැස්සා දැනුත් අඳුර නම් තියෙනවා. අපි බලමු ඉතින් දවල් වෙද්දී වහිත් දන්නේ නැහැ. ඔන්න ඉතින් පටන් ගන්නකොට මම අයිස්ක්‍රීම් දහසලක් මම හිතන්නේ ගොඩක් තිබ්බේ අයිස්ක්‍රීම් දහසල් ගොඩක් අපිට අහු වුණා. ඉතින් ඒ වගේම තමයි අනිත් දහසල තිබුණා. ඉතින් ඒ දහසල් දුන්න හැමෝටම ගොඩක් පින් ලැබෙන්න ඕනේ. ඒ වගේම එක දවසක්වත් කුසගින්න ඉන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දැන් ඉන්නේ අලව්වේ. ඉතින් උතනත් දන්සලක් තිබුණා. බත් දන්සලක් අපි එකටත් ගියා. ඊට පස්සේ අපි යන්නේ හිතාගෙන ඉන්නේ පරමාවුල රජමහා විහාරයට. ඉතින් මෙතන මේ අලව්වේ තොරණකුත් තිබුණා. මම ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ඉතින් මේ දැන් අපි යන්නේ පරමාවුල රජමහා විහාරයට. වැල්ලෑව සිට පැමිණි දේශනා මහත්මිය විසින් රුපියල් 100ක මුදල් ආධාරයක් අපට ලබා දී තිබෙනවා. ඉතින් මේ පන්සලේ තොරණක් තිබුණා. ඒක විවෘත කරලා නම් තිබුණේ නැහැ. අපි රැ වෙනකන් ඉන්නේ නැති නිසා මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලටත් පෙන්නන්න. ඉතින් අපි දැන් මේ පන්සලෙන් යන්න තමයි හදන්නේ. දංගෝවිට සිට පැමිණි රණසිංහ මහතා විසින් දහම් පොද ජාතක කතා වස්තුව පිළිබඳ කරන අභිනව රාජ්‍යීය මෙතන තිබුණේ මඤ්ඤොක්ක දන්සලක්. ඉතින් එතනම පොඩි ළමයෙක් එහා පැත්තේ මල් දන්සලක් දුන්නා. ඉතින් අපි ඒකිනොත් මල් එකක් ගත්තා. ඉතින් අපි යනකොට බ්ලොක් එකටත් අහු වුණා. ඒත් එක්කම එකපාරට වහින්නත් ගත්තා. ඉතින් ගොඩක් හයියෙන් උත් දැස්සා. මම හිතන්නේ පොසොන් දවසම දැස්සා.
පෙළකඩේ බයිසිකල් වල යන අයත් එහෙම වෙනවා. ඒත් එකපාරට හිතන්නේ නැති වෙලාවල් ගහින්නේ. ඉතින් පියස්සත් එක්කම ඉතින් දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. මේ යන ගමන් වට්ටාරමටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ මහමෙවුනාවට යන පාර ගාව එතනින් හරවනවා වාහන. ඉතින් එතනින් තමයි බ්ලොක් එක ගොඩක් ඇවිල්ලා තිබුණේ. මේ තියෙන්නේ මහමෙවුනාව ඒ ගාව එතනින් හරවන තැනට එනකම්ම තියෙන බ්ලොක් එක. දිගටම ගොඩක් දුරට යනකම්ම බ්ලොක් එක තිබුණා. ඉතින් අපි එහා පැත්තේ හිර වෙලා තිබුණේ කෝච්චි වලටයි මේ මෙතන වාහන හරවන එකටයි දෙකටම. අපි ආයේ යද්දි තවත් කෝච්චියක් හම්බුණා. ඒ වෙලාවේ නවත්තන වෙලාවට ඉතින් අනේ ආසයිනේ ඉතින් හැමෝම බලන්න. මම නම් ආසයි කෝච්චියට යන්න, කෝච්චි බලන්න මම මාරු ආසයි. ඉතින් මම ඔයාලටත් ඒ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. දැන් අපි ආවේ වට්ටාරමට. ඉතින් අර මඤ්ඤොක්ක දන්සල ගාවේ හම්බුන මල් ටිකත් අරගෙන අපි වට්ටාරමට ආවා. සෝමදේව ප්‍රියානන්ද පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රියා සෝමදේව මෙහෙන් කොහෙටද වැටෙන්නේ? එහෙනම් එන්න ඉක්මනට.
මෙතන සුප් දන්සාවක් තිබුණේ. ඉතින් ගිය පාරත් මේ විදිහටම මේ වගේම තිබුණා. ඉතින් ඒකම සුප් එක බොන ගමන් පොඩ්ඩක් මේකත් බලලා ඉඳලා අපි එහෙමම ගෙදර ආවා. ඉතින් යන අතරමඟදී බැතිකී කියන තැනක් තිබුණා. ඒකත් වීඩියෝ කරගෙනම අපි ගෙදර ආවා. ඉතින් වීඩියෝ එකත් ඉවර වෙන්න යන්නේ. වීඩියෝ එක ලස්සනයි නම් තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න.